බහින්දගේ චින්තනය නව කතාවක්. කෙටි කතාවක්. දෙදෙනා හදපු ලව් ස්ටෝරි එකක්. ප්‍රේම කතාවක්. හොඳට ආස්වාදය විඳින්නට පුළුවන් කියලා බලන්න. නමුත් ඒකෙන් ජනතාවට ඵලයක් ලැබෙනවද? චින්තනය කියන්නේ චින්තකවරු. මහින්ද රාජපක්ෂ ඩාවින්ද? මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ මම උපුටා දක්වන අර්ස්කින් මේද? මහින්ද රාජපක්ෂ බර්නාඩ් ෂෝද? චින්තකයෙක් වෙන්න නැහැ. මේ මනක්කල්පිත දේවල් දාලා තියෙන්නේ. මොකද මේ චින්තනයෙන් කියන්නේ? එන පළමුව බාටා දෙවනුව පාසලට ගියා. ඒ වගේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙච්ච හැම මිනිස්සයම මේ රටේ නායකයා වීම මේ රටේ සාම්ප්‍රදායික තත්ත්වයක්. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායමක් ඉන්නවා. මම එතුමා දකින්නේ කැඩිච්ච කාර් එකකට ස්පෙයා පාර්ට් හොයාගෙන පංචකාවත් ඇවිදින කෙනෙක් කැඩෙන තමයි මම මහින්ද රාජපක්ෂ මහත්තයා දකින්නේ. එකක් අපේ රටේ පක්ෂ නායකත්වය නැතුව කොටේකින් අලිය ලකුණ කපලා දැම්මා. ලක්ෂ 35කට වඩා වැඩි ඡන්ද ගන්න පුළුවන්. දෙවන්තම තනි දේශපාලන පක්ෂේ වන එක්සත් ජාතික පක්ෂයේ නායක විපක්ෂ නායක ලෝ පිළිගන්න රට පිළිගන්න අපේ යුගයේ ඉතුරු වෙලා ඉන්න එකම ජාතික නායකයා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක අතහැර දාලා යන්නේ නැහැ. මේ නායකයෝ ඇමතිකමයි වාහනේ මේ සේරටම යනවා. යන එක කියන රට වෙනුවෙන්. තේරෙන්නේ රට වෙනුවෙන් යන්නේ මොකද්ද? රට වෙනුවෙන් යනවා නම් ඡන්ද දීලා තියෙන UNP කාරවනේ. ඒගොල්ලෝ කොහොමද වෙන තීන්දුව ගන්න? UNP එකෙන් යනවා නම් කරුණාකරලා UNP එකෙන් අයින් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදු පෙරමුණට බැඳලා ඡන්ද ඉල්ලන්න ඕන. මේගොල්ලන්ට ඡන්ද දීලා තියෙන UNP එක. කතරේ ගහලා තියෙන අලියට. අලියට කතරේ ගහලා විශ්වාසය පළ කළා විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලන්ට අයිතියක් නැහැ මේ පක්ෂ දාලයක්. මේ අහිංසක මිනිස්සු අතරමං කළා. අපි මේ පක්ෂය අතහැරලා දාලා ගියේ රට වෙනුවෙන් කියන ඔක්කොම ප්‍රයෝජන ගත්ත උදවිය. යන්න ඉන්නෙත් එහෙම. විසුද්ධ අසාධාරණකම් උඩයි කියලා යම් හේතුන් කිය මේ පක්ෂෙන් යන්නේ දිස්ත්‍රික්කවල මිනිස්සු ඉඳ දීලා නැහැ. ඒ මිනිස්සු ඡන්ද දීලා තියෙන UNP එකට. ඔය කවුරු මහත්තයා සාධිනෙන් ආවත් ඡන්ද 1000ක් ගන්න බෑ. UNP එකට මේ මනාප ලක්ෂ ගණන් අරන් තියෙන්නේ. අලියට කතරේ ගහලා. ඒක අමතක කරලා තියෙන්නේ. මේ ජනාධිපති අපේක්ෂය ඡන්දය දිනන්න මාජනයට බබලක් නෙවෙයි. දලදා හාමුදුරන්ට බොරු කරලා සහෝදරනේ මේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ. ඒකනේ යථාර්ථය. ඉතින් මේ මිනිස්යාට බොරු කරන්න බැරි කාටද? දලදා හාමුදුරන්ට බොරු කරපු මිනිස්යාට අපිට බොරු කරන එක මොකද? ගමේ කතාවක් තියෙනවා. බුලත් පයියට එන ගැහුවා නම් උණු කිල්ලෝට ගෙන මොන කතාවද කියලා සහෝදරනේ. දලදා හාමුදුරන්ට එහෙමනම් අපිට යකෝ කොහමද? එතරම් අපි ආන්න ඕනේ. ගමේ ඉන්න හරමානිස්ත ගමේ ඉන්න බබුගල්යද මොන කෙලවිල්ලක්ද කෙලවෙන්නේ? සහෝදරවරුනි මේක තමයි මහින්ද චින්තන. ඔක තමයි මහින්ද චින්තන. කවුරක්වත් දෙන්නේ නැහැ. දැන් මේගොල්ලෝ බලලා කොල කෑලි ගහලා කිව්වොත් මේ මෝඩ මහින්ද රාජපක්ෂය. මේකට මොලයක් තියුණා නම් මම නම් මහින්ද රාජපක්ෂ මම අන්තිම දවස වෙනකන් ඉන්නවා. ඔව් සාකච්ඡා කරනවා ඉන්නවා. ඔව් මේක හරි සුනාමි ඔව් බොහොම වැදගත් ප්‍රකාශ කිකී ඉන්නවා. ඉඳලා 15 නොමිනේෂන් දානකට මේ දෙගොල්ලම නගිනවා මහින්ද රාජපක්ෂගේ ඇඟට. මේ දෙගොල්ලෝ කූඩල්ල වෙන්න වගේ කකුල් දෙකට නගින්නේ. නැත්තම් උන්වහන්සේලාට කියනවා රනිල් වික්‍රමසිංහ ගන්න. රනිල් වික්‍රමසිංහ බොරුවට පොරොන්දු දෙන්නෙත් නෑ. දුන්න පොරොන්දුවක් කඩන්නෙත් නෑ. රනිල් වික්‍රමසිංහගේ පොරොන්දුවක් ගන්න අමාරුයි මහින්දගේ වගේ කටේ කෙල විශ්ිනවා වගේ විශ්ින්නේ නෑ. සමහරු කිව්වා රත්නසිරි වික්‍රමනායක මහත්තයා අපේක්ෂකයා විය යුතුයි කියලා. තවත් සමහරු කිව්වා අනුර බණ්ඩාරනායක මහත්තයා අපේක්ෂකයෙක් විය යුතුයි කියලා. තවත් සමහරු කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා අපේක්ෂකයා විය යුතුයි කියලා. සන්දානෙට අපේක්ෂකයෙක් නැතුව විලිලාලා වැදුවේ සුනාමිය හොරා කාලා රවුල පුච්චගත්තු නීපැටියෙක් කියන එක මම ප්‍රකාශ කරනවා කඩුවලදී. මිත්‍රවරුනි, තමන්ගේ පළාතේ ජනතාව අවුරුදු 70ක් පුරා රාජපක්ෂලට කමුරපු හම්බන්තොට රුහුණු ජනතාව මහා සුනාමියට යට වෙලා හේදිලා මූදුපත් වෙලා ජීවිත යට වෙනවා දැක්ක මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
පපු කැනැත්තේ වෙන්ගතියක් තිබුණේම නැද්ද? මම දරුණාසලා දෙකක් කියන්න ඕනේ. නිලතල යාන වාහන ඒවල වතු පිටි සොයා මම බංගලොත් වෙලා නෑ එක්සත් ජාතික පක්ෂේ දාලා යන්න කියලා මේ උත්තරන සම්මානයි. මෙරටේ අපිට විපක්ෂව ඉන්න ඕනෙම කෙනෙක්ගෙන් ඇහුවොත් එයා එක දෙයක් කියනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොරු කියන්නේ නැහැ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන්න බැරි දෙයක් කවදාවත් පොරොන්දු වෙන්නේ නැහැ කියන කතාව අපේ පාක්ෂිකයන් පමණක් නෙමේ විපක්ෂයේ ඉන්න ඕනෑම වැදගත් മന്ത്രിවරයෙක්ගෙන් පාක්ෂිකයෙක්ගෙන් ඇහුවොත් අපිට අහන්න ලැබෙන උත්තරයක්. ක්ෂණයක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා. මේ රටේ දුප්පත්කම නිමා කර බීමේ වැඩපිළිවෙල ඉතිහාසය මොකක්ද මිත්‍රවරුනි? අවුරුදු 35 දේශපාලන ඉතිහාසයක් ගැන කතා කරන මහින්ද රාජපක්ෂ 1970 දේශපාලනයට ආපු මහින්ද රාජපක්ෂ දකුණු ජනතාවට දායාද කරේ මොකක්ද? අද මේ ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කය වල පත් වෙලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි මිත්‍රවරුනි. එමනම් මහින්ද රාජපක්ෂගේ අවුරුදු 35ක දේශපාලන ඉතිහාසයේ හම්බන්තොට තමන්ගේ ජනතාවට දායාද කරපු දායාදේ තමයි දුප්පත්කම කියන එක මේ රටේ ජනතාව දන්නවා. එමනම් එහෙම මහින්ද තමයි හම්බන්තොට දියුණු කරන්න බැරි වෙච්ච මහින්ද තමයි ලංකාව ඉල්ලන්නේ කටයුතු කරන්න.